මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාස මේ රටේ 36 වෙනි පොලිස්පතිවරයා හැටියට පත්වෙච්ච දේශබන්දු තෙන්නකෝන් මහතා පළවෙනි වතාවට සේවයේ සිටියේදී සේවයෙන් ඉවත් කර වැඩතහනම් කළ පොලිස්පතිවරයෙක් බවට පත් වෙලා නිවසට වෙලා ඉන්නවා. හිටපු පොලිස්පතිවරු 3 දෙනෙක්ට මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව යටතේ ඊටාම ඛේදනීය ඉරණම් 3කට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඊටාම ගෞරවයෙන් කියා සිටිනවා ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත